තාත්ති තේ හදලා. ඉතින් බේ අහුන්නේ. අපි බ්‍රේක්ෆාස්ට් එකට යනවා. ඉතින් නැගිටින්න පොඩ්ඩක් හරක් වුණා. ඉඳාගන්නකොට වුණා. ඩොක්ටර් ගාම වොෂ් කරනවා. ආයිබෝන් ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් ඉන්නේ. වැඩ කටයුතුත් එක්ක ඉතින් ටිකක් බිසි වුණා. අම්මත් පොඩ්ඩක් සනීප නැති වුණා. ඉතින් හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටියා. දැන් නම් අම්මට තෙරුවන් සරණින් ගොඩක් දුරට සනීපයි. තාත්ති තේ හදලා. රසයි. ලොක්ක කම්මැලි වෙලා නැහැ. ජපන් බෑවට. අම්මට නිදුක් නිරෝගීව ප්‍රාර්ථනා කළා, දීර්ඝායුෂ පතලා විශ් කරලා දාපු හැමෝටම නිදුක් නිරෝගී වේවා, අයත් සුවපත් වේවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා අම්මට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම. මම TikTok එකේ තමයි ඒක දැම්මේ. ගොඩක් අනිත් ඒවා දැම්මේ නැහැ. මට YouTube එකේත් මම දැම්මේ නැහැ. මට ඒ වෙලෙම අම්මා හොස්පිටල් එකේ වෙලාවෙම තමයි මට මම මේක දැම්මේ පෝස්ට් එක. මොකද ලෙඩ වෙලා ඉන්න වෙලාවට, අසනීප වෙලා ඉන්න වෙලාවට ෆොටෝ ගන්න හොඳ නැහැ කියලා එකක් තියෙනවා. ඉතින් ඉස්සර ඉඳලම මම දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා. ඒක නිසා කලින් අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙන වෙලාවලත් ඒ කිසිම දවසක මම ෆොටෝ අරගෙන නැහැ. වීඩියෝ කරලා නැහැ, ෆොටෝ අරගෙන නැහැ. ඉතින් හදිසි එකක් දෙයක් අයියට එම යවන්න ගත්තොත් අරින්න ඉස්සර ඊට කලින් මම එහෙම කිසිම අම්මා අසනීප වෙච්ච වෙලාවක ඒ වගේ පෝස්ට් මම දාලා නැහැ. ඉතින් අම්මට දැන් අවුරුදු 92ක් වෙනවා. ඉතින් අම්මා දීර්ඝායුෂ වෙන්න කියලා තමයි මම ඉතින් හැම වෙලේම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් අම්මා ගොඩක් වයසයි. අම්මා හොඳට හිටියා. ඉතින් තමන්ගේ වැඩ කරගෙන අම්මගේ වැඩ කරගෙන හොඳට ඉන්න පුළුවන්. ඉතින් අම්මට හදිසියෙම ජර්ම් එකක් ගියා කකුලෙන්. ඉතින් ඇඟිලි තුඩු වලින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ ජර්ම් එක අම්මට ගොඩක් අමාරු වුණා. අම්මා අවුරුදු 90ක් වෙනකම් අපේ ගෙදර තමයි හිටියේ. ඊට පස්සේ තමයි අයියලා ගෙදර ගියේ. අම්මා අයියලා ගෙදර ගියා. ඊට පස්සේ දැන් අවුරුදු දෙකමාරක් විතර තමයි වෙන්නේ අයියලා ගෙදර ගිහිල්ලා. ඉතින් වැඩ කරන අය ඉතින් එනවා උදේට කෙනෙක් එනවා, හවසත් කෙනෙක් එනවා. ඉතින් ඔය ආපු එයාලා එළියට ගියාම සෙරෙප්පු දාලා එන්නේ නැහනේ. එයාලා එළියට යනකොට සෙරෙප්පු දාන්නේ නැහැ. ටවුන් එකට එනවා ඉතින් හැමදාම. මොන හරි ඉතින් අඩුයි කියලා හිතනවනේ. එතකොට ඉතින් අරගෙන යනවා. මේ පැත්තේ තමයි ඒ කඩේ තියෙන්නේ. පුතාට තමයි මතක. හැබැයි කඩේ ඇත්තටම එහෙම ගිහිල්ලා ඇවිල්ලා ගිය ඇතුළට ආපු විස බීජයක් තමයි මම හිතන්නේ. නැත්තම් ජර්ම් එක කොහම ගියාද කියලාවත් මට හිතා ගන්න බෑ. ඒක තමයි අපි යන්නේ. Exactly. කොහොමද ඉතින් අම්මට දැන් හොඳටම සනීපයි. ඉතින් තුවාලේ චුට්ටක් තියෙනවා. ඉතින් ඒකට තමයි බෙහෙත් දාන්න තියෙන්නේ දැන්. අයියරත් මේ දවස්වල නිවාඩුයි. අදිකට ඇත්තම විසිතුවා. අපි ඇවිදලා ආවා. දැන් යනවා ලන්ච් එකට. මට පරක් වෙලා දෙක වුණා. ඉතින් මොකද දැම්මෙත් නෑ. එහෙම ආවා ලන්ච් එකට. දෙනවා නදික තමයි අම්මගේ හෙල්පර්. ඉතින් වලට උදව් ගටින්න කෙනා. ඉතින් යා නර්ස් කෙනෙක් වගේ හොඳ එක්ස්පීරියන්ස් දෙනවා මම දන්නේ නැහැ. ඉතින් ඇත්තටම හරිම හොඳයි. යා හරිම කරුණාවන්තයි. ඉතින් ඔන්න ඒ කාලය තුළ ඉතින් ටිකක් වැඩ බිසි වුණා. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් පරණ වීඩියෝ එකක්. ඉතින් වැඩත් එක්ක ගොඩක්ම බිසි වුණ නිසා තමයි ඇත්තට වීඩියෝ එක ගැන බැරි වුණේ. ඉතින් මේ අප්ලෝඩ් කරන්නේ අපි නුවරඑළිය ගිහිල්ලා 4 වෙනි දවසේ. ඉතින් තා වීඩියෝස් ගොඩාක් තියෙනවා අප්ලෝඩ් කරන්න. ඉතින් එඩිට් කරන්නත් වෙලාවක් නැහැ. පුළුවන් හැම වෙලාවෙම ඉතින් මම වීඩියෝස් එඩිට් කරනවා. එඩිට් කරලා ඔයාලට අප්ලෝඩ් කරන්න තමයි ගොඩක් වෙලා try කරන්නේ. ඉතින් මේකේ අපේ ටී ටයිම් එක තියෙනවා. ඉතින් මට ඉසේ එකක්ම හැදුනා. ඉතින් ඒකත් පොඩ්ඩක් තියෙනවා. ටී කිනවා. අනා
Where's your bag? Yeah. Look in this table. Oh, baby, ahunne. Okay, coffee. No, it's coffee. Huh. ඉතින් ලොක් කරේ ජෝක් එකක් කරන්න බලන්නකෝ මේ එයා කැමති නෑ මම මේ බ්ලොග් කරනවට වීඩියෝ කරගෙන ඉතින් ඔයාට මට අද කරනවා මට ඉසේක ඔක්කොම ඇදුනා අත්‍තරම් ඉසේ ඔක්කොම ඇදුන්නේ තාත්‍රාන Humiliation. He gave a slight nod. The two employees you met yesterday on front of house training every location. No. Check. It just like. Mr. Stevens gently pushed the contract. It wasn't the bread. No. It was the fact that when everyone else chose indifference, you stepped forward. That's the kind of person I need. Emma's hands began to shake. Tears filled her eyes. Mr. Stevens looked at her, voice steady. Remember this. What truly holds value is never appearance, it's character. Don't ever lose your kindness. If you believe some doors aren't opened by money, but by character, comment, kindness. An elderly man. මගේ පොඩ්ඩක් කතාව නවතුනා කට්ටිය පිටිපස්සේ බලන් ඉන්නවා දැක්කා ඒක නිසා මං චුට්ට පල්ලයට වෙලා වොයිස් එක දුන්නේ ලොක් ඇතුලේ හස්බන්ඩ් ගියා චූටි බබත් එක්ක දැන් මං යනවා ලොක්ක තමයි ලෑස්ති වෙලා නැහැ අපි වෙන මරණයක් කරලා තියෙන මෙයාල්මේ රන් කැමරකින් දාලා ගන්න හිතන්නේ රස මටන් එක ඉතින් අපි වෙනුවෙන්මයි මෙයාලා හදලා තියෙන අර්සස් මටන් එකක් ඉතින් ස්තුතිවන්ත වෙනවා එයාලට ඉතින් ඔයාලත් ඇවිල්ලා යන්න කියන්නේ මම ඒකයි ඉතින් මටන් එක ඒ වගේම රසයි දිගටම ආවොත් ඒ වගේම ඔයාලට ස්පෙෂල් දේවල් තියෙනවා ඔයාලට එන්ජොයි කරනවා නම් එන්න තියෙන හොටල් එකේ ගෑල්වේ හයිට්ස් කියන්නේ එන්ජොයි කරන්න පුළුවන්. ඒ ඉතින් ටයිම් යන්නේ නැහැ. ඉතින් අපි දැන් කන වෙලාව කීයද? වෙලා කීයද කියපන් මට. 22යි. අන්න ටයිම් එක. අපි ඩිනර් ගන්නේ මේ වෙලාවට දෙන්න. ගෙදර වගේ ඔන්නට කෑවා නිදාගත්තා ඉතින් කිසිම පයිස්තාවක මේ තරම් අවස්ථාවක් දෙන්නේ අවස්ථාවක් නැහැ ඉතින් ඇත්තටම ඔයාලා ඇවිල්ලා බලන්න කිව්වට එක සැරයක් ආව දෙසරයක් කරනවා ඉතින් ඇත්තටම ඉතින් ඒක විසිට් කරන්නේ මොක්ලොස් ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න ඉතින් එන්ජොයි කරන්න පුළුවන් හොටෙල් එකක් තේරෙනවද